යෝ ඉතින් මේ චැනලෙන් ගේන්නේ අපි අර දවස ගානේ කරන කඩප්පුලි වැඩවල මචං පොඩි ෂෝට් බ්ලොග් එකක් තමයි ගේන්නේ. ඉතින් මේක විනාඩියක විතරයි. තනිකර මචං දැන් අද අඩියක් ගහන්න මචං සල්ලි නැතුව ඉන්නේ. සල්ලි නැති ඉඳලා දැන් ආව දලු කඩන්න මේ හොරෙන් දලු කඩන්න ඇවිල්ලා ඉන්නේ. දැන් සේප් එකේ දලු ටික කඩාගෙන ගිහිල්ලා මේ විකුණලා බොන්න තමයි යන්නේ. අඩු ඔබලාට කියන්න මෙතෙන්ට වම් පේනවා මේ නුවරලිය තියෙනවා. අර තියෙන නුවරලිය අර මේ ඔය සීන් එක මචං නුවරලිය අර අතන ඇවිල්ලා හොරෝ පතාන කන්ද. අඩු අර බලපන් ඒක වීඩියෝෙන් ඇහෙලා තියෙන ඔය කන්ද ඇවිල්ලා මචං මෙතන ඉඳන් අර කියන අහස දිහාට තියෙනවා. හරිද? දැන් මේ වෙලාවේ වීඩියෝෙන් ඇහෙලා තියෙන මේව සීන් එකක් තියෙන්නේ නැත්තම් උඹලාට පෙන්නන්න දීපන්. උඹලා මේව දකින්න තොපි පින් කරලා නේ පව්කාර 70. දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මොනවා වුණත් අරක බලන්න උඹලට පින්නේ නැහැ. ඕක තමයි මචං ලංකාවේ උසම මේ දිය ඇල්ල තියෙන ඕක උඩිද. ඕක උඩිද තමයි වැටෙන්නේ. සාමාන්‍ය මේ හරියට වැටෙනවා වතුර. දැන් මේ දවස්වල වතුර හින්දිලා සීන් එකක් තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. දුක තමයි. අඩු මේ උඹලට මේ මෙතන ලොකු දෙයක් කියන්න තියෙනවා. මෙතන ඇවිල්ලා මචං රාජ ඒ කියන්නේ දැන් ඒ කාලේ වුණත් මම මෙතන තමයි ඔය මේ ඩයිනෝසර්ලා අනම්මනම් ඔක්කොම බිහිුනේ මෙතන. හරිද? බිහිුණු තැනක් විදිහට උඹට බලන්න අර ආංගර ගහ බැලුවොත් ඒක මචං ඩයිනෝසර් සීන් එකනේ තියෙන්නේ. ඒ තියෙනව නෙමෙයි. ඔය ඩයිනෝසර් කෙනෙක් ඇත්තටම ඉන්නවා මචං. උට පණ දෙන්න ඕන. පණ දෙන්න නම් පොඩ ෂොට් එකක් දෙන්න ඕන. කවුරුත් මේ වෙලාවේ උට ෂොට් එකක් දෙන්නේ නැහැ. මොකද ඕකට මචං පණවොත් මල හුත්තක් වෙන්නේ. එහෙනම් අපි සෙට් එකේ ඊළඟ වීඩියෝ එකකින් මේක ඉතින් අපි අපේ දවස ගානේ කරන රෙද්දක් දානවා. අපි ඒතකොට ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකොට ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. අපි මම අර හිතනොත් දවසට ඔය කරන මොකක් හරි ලබ්බක් දාන්න. හරි? එහෙනම් බයි.